ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. පුංචි ඉල්ලීමක් තිබුණා කමෙන්ට් වල මේ ෆිනෑන්ස් කම්පැනි වලින් සහ බැංකු වලින් මූල්‍ය ආයතන වලින් වෙන අසාධාරණ සම්බන්ධයෙන් මොකද්ද කරන්න ඕනේ කියලා පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් තමයි මම විනාඩි කිහිපයක් ඇතුළතදී පුංචි මාර්ගෝපදේශයක් දෙන්නම්. ඒ සම්බන්ධයෙන් දෙයක් වුණාම මොකද්ද කරන්න ඕනේ කියලා. අපි මේ ආකාරයෙන් විවිධ කාරණාවල මහජනයාට නිතරම අත්‍යවශ්‍ය වන ඔබට කාරණා සම්බන්ධයෙන් පොඩි පොඩි දැනුවත් කිරීම කරනවා, අග පෙන්වීම කරනවා. මේ වීඩියෝ මාලාව ගැන ඔබේ අදහස අපිට නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන ඔබේ අදහස කමෙන්ට් එකක් මාරෙන් හරි අපිට දෙන්න. ඒ අදහස ඔබේ අපි මේ ව්‍යායාමයේ කරන දේට අගය කරන්න මේ වීඩියෝ ෂෙයා කරගන්න සහ අපේ channel එක subscribe කරන්න විශාල පිරිසකට මේක දැනගන්න පුළුවන්. එතකොට අපි එහෙනම් වීඩියෝට යමු. ෆිනෑන්ස් කම්පැනි බැංකු මූල්‍ය ආයතන ණය ගත්තම ක්‍රෙඩිට් කාඩ් එහෙම වලින් විශාල ණය පොලි අය කරාම දැන් සමහර වෙලාවට ගෙවා ගන්න බැරි වෙලා අධික පොලි එකතු වෙලා ඒවා ගෙවා ගන්න බැරි වුණාම විවිධ ගැටලු වලට මුහුණ පානවා. ඒගොල්ලෝ කේක විවිධ ගැටලු ඇති කරනවා. ඒ පැත්තෙන් ඒගොල්ලෝට දොස් කියන්නත් බෑ. මොකද අපි ණය ගන්නේ යම්කිසි කොන්දේසි මත. නමුත් අපිටත් ඒවා කරගන්න අපි කැමැත්තෙන් නෙමෙයි. අපිට වෙන කඩතල හින්දා අපිට ගෙවා ගන්න බැරි වෙනවා සමහර වෙලාවට. ඒක ස්වභාවිකයි. ඒ කියන්නේ අපි ගන්නකොට තිබිච්ච ආර්ථික මට්ටමනේ අපිට සමහර විවිධ ප්‍රශ්න ඇති වෙලා අපි ආර්ථික කඩන් වැටීම් වුණාම අපිට ගෙවා ගන්න බැරි වුණාම අපේ තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක අපහසු වුණාම එහෙම ගැටලු ඇති වෙලා ඇරියස් වෙනවා. එහෙම ගැටලු ඇති වෙනවා. අපිට මේ සම්බන්ධයෙන් යම් පොඩි දේවල් කළා යම්කිසි සහනයක් ගන්න පුළුවන්. උදාහරණයකට කිව්වොත් විශාල පොලියක් එකතු වෙලා නම් ඒ පොලිය යම්කිසි මට්ටමකට අඩු කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. කෙලින්ම බැංකුවත් එක්ක කතා කරාම ගොඩක් වෙලාවට මේවා මග අරිනවා. බැංකුව කරන්නේ නැහැ. ෆිනෑන්ස් කම්පැනිත් එහෙම මග අරිනවා. ක්‍රෙඩිට් කාඩ් කම්පැනිත් එහෙමයි. අධික පොලි අය කරා අය කළා ඒවා අඩු කරගන්න බැරි තත්ත්වයට ඒගොල්ලෝ පත් කරගන්නවා. මේක අපිට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙන්න. මේ තමන්ගේ වෙච්ච සිද්ධිය තමන්ට මේ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකා මහා බැංකුවට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළා දැනුම් දුන්නාම ඒක පිටපතක් ඒ දාන ලිපියේ පිටපතක් ඒ අදාළ මූල්‍ය ආයතනයට යවන්න යවුවාම යම්කිසි සහනයක් ලබා දෙනවා. මේ මම හැම උපදෙස් දුන්න ගොඩාක් අයට ගොඩාක් මූල්‍ය සහන හම්බුණා කියලා පොලිය ඒගොල්ලෝ සලකලා බලලා උපරිමයෙන්ම අඩු කළා තමන්ට ඒ සහනය ලබා දෙන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මූල්‍ය ආයතන අධීක්ෂණය කරන්නේ. එතකොට තමයි ගැටලුව කියලා දුන්නම ගොඩක් වෙලාවට සහනයක් ලැබෙනවා. ඊළඟට ණය සහනදායක මණ්ඩලයක් තියෙනවා. ණය සහනදායක මණ්ඩලයක් තියෙනවා. ඒකටත් තමන්ගේ ණය සම්බන්ධයෙන් මොනවා හරි මූල්‍ය ආයතන නෙමෙයි ඕනම ණය සම්බන්ධයෙන් ඒවට වාර්තා කරනවා. ඒතර ණය සහනදායක මණ්ඩලයට පැමිණිලක් දැම්මම ඒ ණය ඔබ ණය ගත්ත කෙනා ඔබ ණය ගත්තේ කාගෙන්ද ඒ ආයතනයේ හෝ පුද්ගලයා ගෙන්නලා කතා කරලා සහනයක් ලබන ණය සහනදායක මණ්ඩලයෙන් ඒ පැත්තනොත් උදව් කරගන්න පුළුවන්. මොකද මම මේ ඔකේ ණය නොගෙවා ඉන්න එක නරක දෙයක්. ඒ කියන්නේ මූල්‍ය විනයක් නැති වෙන්නේ නැතුව මම කියන්නේ අපි ගැටලු ඇති වෙලා ගෙවා ගන්න බැරි වුණාම ප්‍රශ්න ඇති වෙනවා. මිනිස්සු මා ස්වභාවිකයි. තිබිලා ගෙවන්න නැතුනොත් එහෙම ලොකු අසාධාරණ එක එහෙම නොකර තමන්ට ගැටලු ඇති වෙලා ගෙවා ගන්න බැරි වුණොත් මේ ක්‍රම උපයෝග කරගත්තම මේ ඔස්සේ යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඔබට එහෙම ගැටලුවක් ඇති වුණොත් එහෙම සහනයක් ලබා ගන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට 90%ක්ම සහනයක් ලැබෙනවා. එහෙමනම් මේ පුංචි දැනුවත් කිරීම අවසానයි. යම්කිසි තව විශේෂ ගැටලුවක් මහත් වෙනවා මට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. දන්න දෙයක් නම් කියලා දෙන්නම්. ආයතන සම්බන්ධයෙන් දැනුමක් මට හොඳට තියෙනවා. ලංකාවේ ආයතන සම්බන්ධයෙන් අධ්‍යයනය කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගොඩක් උපදේශක් දෙන්න පුළුවන්. එහෙම විශේෂ ගැටලුවක් මට යොමු කරන්න කමෙන්ට් එකක් මාරින් අපි පුළුවන් විදිහට ඔබට උදව් කරන්නම්. මඟ පෙන්වන්නම්. ඔබගේ ගැටලුව निराකරණය කරගන්න. එහෙනම් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකට සවන් දුන්නට. අර මම මුලින් කිව්වා වගේ මේක පුළුවන් නම් subscribe කරන්න අපේ channel එක අපිට සහයෝගයක් වෙන්න විදිහට මේ වීඩියෝ එකත් පුළුවන් විදිහට share කරන්න හැමෝටම දැනගන්න. එහෙනම් ගොඩාක් ස්තුතියි.